මල්ලි අලුතෙන් ආපු ස්ටොක් එකේ සවුන්ඩ් කෝ එයාපොඩ්ස් කීයක් ආවද කියලා බලලා කියන්න ඕන. ඒ සන්තෝස් ඔව් මහත්තයා. අලුත් ස්ටොක් වල සවුන්ඩ් කෝ එයාපොඩ්ස් කීයක් තියෙනවද කියලා බලවර. හරි. මල්ලි ඇයි මේ ස්ටොක් තාම සිස්ටම් එකට දාලා නැත්තේ? සන්තෝස් ඇවිල්ලා මේක පොඩ්ඩක් බලලා හදලා දෙන්න. හරි මහත්තයා. මල්ලි බස් ස්ටෑන්ඩ් එකේ පොඩි වැඩක් තියෙනවා. ගෙදරට ගිහලා වාහනේ අරගෙන. හරි. සන්තෝස් ඉතින් ගිහලා මගේ වාහනේ අරවර. හරි මහත්තයා. ඔයි කඩේ වැඩ සන්තෝෂ දෙන එක ප්‍රශ්නයක් නෑ. වගේ පර්සනල් වැඩ අයියා අර දෙන්නේ. නෑ අයියා. එයා මොනවා කඩේ වැඩ ටික හරියට කරනවා. එයා හරියට කරන එක නෙවෙයි. ඔක ඔයාගේ කම්මැලිකම. ඔය විදිහට නිකන් ඉන්න බාබා. අපේ වැඩේ අපිනේ කරන්න ඕනේ. සල්ලි දිනවා කියලා හැම වැඩක්ම වෙන කෙනෙක් ලවා කරව ගන්න ගියොත් ඔබට කිසිම දෙයක් තනියෙන් කරගන්න වෙන්නේ. අපේ ජීවිතේ ඉන්න ලොකුම හතුරා තමයි බං කම්මැලිකම. මේක ඉතින් මං කිව්වා කියලා බහන එකක් කියන්නේ. සන්තෝස් ඔව් මහත්තයා. ඔබ ඉඳපන්. ගෙදරට මම්ම ගිහින් එනවා. හරි මහත්තයා. පුරේයි මං ආයෙත් කරන්නේ. Inuti Anuradhapura, first year for your best solution.